ගොවි පොලක් හදන එක ඉතින් මං මෙන්න මේ වගේ ගොම්ම ගොවි පොලක් හදා ගත්ත. ඉතින් මං හිතුවේ ඇදෙන විදිහට හදාගන්න විතරයි. ඉතින් අපේ කැමරාගේ සද්දේ වලට ඇහෙන ඇති ගණන් ගන්න එපා. මේ ටික නම් කරලා තියන්නේ එහෙම. අපිට පැල මදි වෙන ලයින් එකක් තමයි ඉතින් තියෙන්නේ මෙතන. පැල 15යි තියෙන අපි ළඟ. මේ ඉතින් පැල ටික බ්‍රේස් කරගෙන අපි පැල ටික ගන්නම් හැදීගෙන යනවා මේ ලොකු වෙලා. හරි බොස් අපිට පැල මදි ඇත්තටම. පැල ටිකක් ගේන්න යන්න වෙනවා ඉතින්. ඒ පල්ලේ ගොවි පොලට. ඉතින් අපේ කියන අපේ ගෙදර තියෙන සුපිරිම් පොට් එක බොයිස්. වටේම තියෙන විලේජ් දෙකක් තියෙනවා මේ විලේජ් එකට දෙපැත්තෙන්. ඉතින් මම පෙන්නන්නම් මේ පැලඩි හිටවලා ඇවිල්ලා අප්පා මුන්ට ගහලා ඉරස් කියලා ගන්න තමයි එන්නේ. මේ විදිහට උඩහන් නැග්ගම දැන් අපේ වීඩියෝ එක විනාඩි අච්චර ගානක් යන්න නැදුවේදී පැල 32ක් තියෙනවා. අපි අරුන්ගෙන් පැල ගලවගෙන ඉල තමයි ඉතින් මේවා කරන්නේ. අපිට ඇත්තටම පැල නැහැ මේ වල් ගලවන්න වෙලාවක් නැහැ දැන්. අපිත් අස්වැන්න ටික ටික කියන්නේ අපිත් මේවල් දියුණු වෙගෙන නම්මට අඩෝ පැල මදියකෝ. ඉතින් බොයිස් ඔයාලට තව එතකොට අපිට පැල ඉතින් මේ බලමු හම්බෙයිද කියලා. හරි හම්බුණා. මේවෙන් තමයි අපිට ගන්න ඉන්නේ. හරි තවයක් අම්මා දැනට දෙයක් තියෙනවා. මගේ මවුස් එකේ සද්දෙත් ඇහෙනවා ඉතින් ඔයාලට. අඩෝ දෙකයි හම්බුනේ. තව එකක් තියෙනවා මෙතන. තුනක් තියෙනවා දැනට 4යි 5යි. කොහොමද පොඩ්ඩක් මේ ඕනේ 5ක් තියෙනවා බොයිස්. අපිට මේව 5ක් තියෙනවා ඇත්තටම. මෙතනින් එකයි තව දෙකක් මදි. දෙයක් හොයාගන්න පුළුවන් වෙයි අපිට. අඩෝ මේ ටික නෑ මං හිතන්නේ. දෙකක් නෑ. අඩෝ තව එකයි ඕනේ ඉතින්. තව එකක්. හරි බොයිස්. ඉතින් අපේ ගොවි පොලේ වැඩ අවසానයි. ඉතින් මම ඔයාලට කිව්ව විදියට මේ අපේ පල්ලෑ තියෙන කියන්නේ විලේජ් දෙක වෙන්නන්න. එක විලේජ් එකක් තියෙනවා බොයිස්. අන්න අතන එක විලේජ් එකක් තියෙනවා. පේන ඇති. එතකොට එතන විලේජ් එකක් තියෙනවා. අපේ විලේජ් එක මැද තියෙනවා තව විලේජ් එකක් අන්න අතන තියෙනවා. පේන ඇතිද බොයිස්? පේනවා නේද? අන්න අතන තව විලේජ් එකක් තියෙනවා. ඉතින් අපේ වගාවේ ගස් ලොකු වෙලා තියෙනවා කියලා මට පේනවා. අම්මට උඩු කියලා මේක හිතව ගමු. ඉතින් බොයිස් පේන ඇති අපේ වගාව දැනටමත් දියුණු වීගෙන ලොකු වීගෙන තමයි එන්නේ. ඉතින් මේක ලොකු වුණාට පස්සේ ඊළඟ එපිසෝඩ් එකෙන් අපේ ගෙදර නිමා කරන වීඩියෝ එක අරගෙන එනවා. ඉතින් අපේ channel එක sub කරලා ඉතහාවත් තියෙන bell icon එක all දාලා තියාගන්න. ඉතින් අපේ බාගට හදපු නිවාසයේ මෙහෙම තියෙනවා. අපි දොර වහගමු. ඉතින් දොරක් නැහැ ඇත්තටම. තිබ්බට වැඩකුත් නැහැ. අපි මේක තට්ටු 5කට ගහලා තමයි හිතාන්නේ. ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. ඔයාලට පේනවා ඇති මං ලෙද සපත්තු දෙයක් ගහගෙන ඉන්නේ. ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. සබස්ක්‍රයිබ් කරලා සෙට් වෙන්න. එහෙනම් කොල්ලෝ අපි ගියා.